හිඟුරක්ගොඩ සිදු වූ ඛේදවාචකය. හිඟුරක්ගොඩ වරාහෙන ප්‍රදේශයෙන් වාර්තා වන අතිශය කනගාටුදායක පුවතක්. තම කුඹුරේ අස්වනු නෙලීමෙන් පසු ඉතිරිව තිබූ පිදුරුවලට ගිනි තැබූ ගොවි මහතෙක් එම ගින්නටම හසු වී ඊයේ දහවල් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හිඟුරක්ගොඩ බෝගස් හන්දියේ පදිංචි තෙදරුපියකි. ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ ඊළඟ කන්නය සඳහා තම කුඹුරු බිම සූදානම් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමයක් ලෙස කුඹුරේ ඉතිරිව තිබූ පිදුරුවලට හා ඉපනැල්ලට ගිනි තැබීමයි. කෙසේ වෙතත් මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය සහ ප්‍රදේශයේ තද සුළං හේතුවෙන් ගින්න ඔහු අපේක්ෂා කළාට වඩා වේගයෙන් හා දරුණු ලෙස පැතිර ගොස් තිබේ. ගින්නෙන් මිදීමට නොහැකි වූ ගොවි මහතා ඊට හසු වී දරුණු ලෙස පිළිස්සීමට ලක්ව තිබේ. මෙම පුද්ගලයා ගින්නට හසු වී සිටින අයුරු දුටු ප්‍රදේශවාසියෙකු වහාම අවට සිටි අයට ඒ පිළිබඳව දැනුවත් කළ නමුත් ඒ වන විටත් ඔහු ගින්නට හසුවීමෙන් ඇති වූ දරුණු තුවාල හේතුවෙන් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි. මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව මහරෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. හිඟුරක්ගොඩ පොලිසිය මේ සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.